අපි ස්ට්‍රෝබෙරි පව්ලෝවා සාදා ගැනීම සඳහා මුලින්ම මෙරින්ග එක සාදා ගමු. ඒ සඳහා අපට අවශ්‍ය වනවා බිත්තර සුදු මද ග්‍රෑම් 250, ලෙමන් ජූස් මිලිලීටර් 10ක්, සීනි ග්‍රෑම් 500ක්, කෝන් ෆ්ලවර් ග්‍රෑම් 10ක් සහ වැනිලා එසන්ස්. දැන් අපි මෙරින්ග එක සඳහා බිත්තර සුදු මද හොඳින් බීට් කරගමු. අපි මේ විදිහට බිත්තර සුදු මද හොඳින් බීට් කරගත්තට පස්සේ අපි සීනි ටිකෙන් ටික එක් කරමින් හොඳින් බීට් කරගමු. අපි දැන් මෙයට එක් කරගමු ලයිම් ජූස්. අපි ටික වෙලාවක් බීට් කරගමු. වැනිලා එසන්ස් ටිකක් එක් කරගමු. දැන් අපි මේ විදිහට කෝන් ෆ්ලවර් එක් කරගමු. දැන් බලන්න අපි බීට් කරගෙන ඉවරයි. මේ විදිහට බීක් එකක් ආවට පස්සේ අපේ මෙරින්ග එක හරි. අපි දැන් ඊළඟ පියවරට යමු. බේකින් පේපර් එකේ මේ විදිහට රවුමක් මාක් කරලා බේකින් ට්‍රේ එක සාදා ගන්න. දැන් අපි මේ විදිහට පයිපින් බෑග් එකකට මේ මෙරින්ග එක දාගමු. අපි මේට ක්‍රීම් එකක් දාන හින්දා අපි මේ බෝඩර් එක ටිකක් උසට තියෙන විදිහට හදාගමු. දැන් අපි සෙන්ටිග්‍රේඩ් 100ට oven එක ප්‍රහීට් කරගෙන අපි මෙරින්ග එක පැයක කාලයක් බේක් කරගමු. අපි whipping cream මිලිලීටර් 200ක් whip කරගමු. දැන් අපි හොඳින් බීට් කරමු. දැන් අපි whipped cream එක සාදාගෙන ඉවරයි. දැන් ඊළඟට අපට අවශ්‍ය වෙනවා ස්ට්‍රෝබෙරි ග්‍රෑම් 250ක් සහ සීනි ග්‍රෑම් 50ක්. මම ස්ට්‍රෝබෙරි පොඩියට කපලා එයට සීනි එක් කරගන්නවා. ඔයාලත් එහෙම කරගන්න. දැන් අපි කපාගත්ත ස්ට්‍රෝබෙරි එකට සීනි දාලා හොඳින් මික්ස් කරගමු. දැන් අපි මේ විදිහට whipped cream දාගමු. සාදාගත් ස්ට්‍රෝබෙරි මේ විදිහට දාගමු.